මහින්ද රාජපක්ෂ පොරක්ද? ඔව් පොරක්. මට මගේ අදහස කිව්වොත් මට නම් මහින්ද රාජපක්ෂ කියන්නේ දැවැන්ත චරිතයක්, පොරක්, මිනිස්සේ චරිතයක්. අපි වෙනුවෙන් අපිට යුද්ධයක් නවත්තලා රටේ බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනට සහ රටේ කොච්චර දියුණුවක් කරලා තියෙනවද අපි වෙනුවෙන් මට නම් මහින්ද රාජපක්ෂ ඇත්තටම චරිතයක් ඒ වගේ පෞරුෂත්වයක් තියෙන ඒ වගේ ගාම්භීර ගතියක් තියෙන ජනාධිපති කෙනෙක් ජනාධිපතිවරයෙක් මිනිස්සේ චරිතයක් අපිට ආයේ කවදාවත් හම්බෙන්නේ නැති වෙයි කියන අදහස නම් මගේ පුද්ගලිකව හිතේ තියෙන දෙයක්. ඉතින් ඔය ගැන මෙහෙම කතා කරමු අපිට දැන් ඇත්තටම යුද්ධයක් නවත්තපු ගැන කතා කරන්න බැරි තැනටපත් වෙලානේ මොකද ගොඩක් දේශපාලනය කරන අය දැන් ඇවිල්ලා ඒ අයගේ තම තමන්ගේ තනි මත ඉඳගෙන ජීවත් වෙන මිනිස්සුනේ. දැන් දේශපාලනය කරන ගොඩක් අය සහ ඒ පස්සේ ගැන ගොඩක් අය කියන්නේ දැන් ඒ යුද්ධය නවත්තලා ඉවරයි. ඒක දැන් ගොඩක් කල් ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ කියන එක නෑ. ඒ ගැන කතා කරලා වැඩක් නෑ කියලා කියන මිනිස්සුට උත්තරයක් තමයි දැන් ලෝක යුද්ධයක් යනවනේ. මේනකොට මිනිස්සු මැරෙනවා. තෝ රටේ භාගයට භාගයක් දේපල විනාශ වෙනවා. එතකොට ආර්ථිකය වැටෙනවා. එතකොට මිනිස්සු තවත් දුක් විඳිනවා. අවසානයේ කවුරුණත් කොච්චර සල්ලි හම්බ කරත් මොන වගේ තරහා තිරමක මට්ටමක හිටියත් එයාලා අවසානයේ බලාපොරොත්තු වෙන්නේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාව පරිසරයක් රටක්. යුද්ධයක් නැති රටක්. මොකද තමන්ට තමන්ගේ ඔය ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක් කල් මේ ඔය හැඟීම මේ ඔය බය ඔය වචන වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ දරුවෙක්ට ඔය දේ වෙනකන් තමන්ට දැනෙන්නේ නැහැ. කවදාවත් ඔය හැඟීම වෙනස් වෙන ඔය දැනෙන විදිය වෙනස් කරගන්න නෑ මිනිස්සු. අපි මං කතා කරන්නම් මගේ අත්දැකීමත් එක්ක යුද්ධ තියෙන කාලේ ඔය අපි සාමාන්‍ය වයස. නමුත් අපිට මට බය නැතුව කතා කරන්න පුළුවන්. මට මගේ සහෝදරයන්ට මගේ තාත්තට අපිට බය නැතුව කතා කරන්න පුළුවන්. අපිත් රට වෙනුවෙන් දෙයක් කරපු අපේ ජීවිතය ගැනත් හිතන්නේ නැතුව අපි රට වෙනුවෙන් දෙයක් කරපු මිනිස්සු වෙනුවෙන් දෙයක් කරපු මිනිස්සු නිසා. ඒකට කොටිම කිව්වොත් ඒක ඇගීමකට ලක් කරලා අපිට සහතික පවා ලැබිලා තියෙනවා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පවා අපිට සහතික ලැබිලා තියෙනවා. අපි සිවිල් ආරක්ෂක විදියට වැඩ කරලා තියෙනවා. මොකද කොටිම කිව්වොත් බස් එකට අඩිය තියෙනකොට හිතිලා තියෙනවා මේ දැම් පුපුරයිද කියලා දැනිලා තියෙනවා. පුදුම බයක්. ඒ වුණාට අපි ඒක පැත්තක දාලා අපි මිනිස්සුන්ගේ බෑග් චෙක් කරනකොට අපිට පුදුම බයක් දැනලා තියෙනවා. දැම් පුපුරයි කියලා. මොකද ඒ කාලේ බස් පිපිරෙනවා, කෑලි වෙනවා, මිනිස්සු හැම තැනම මැරෙනවා, ළමයිගේ අතපය නැහැ. ඒ වගේ දේවල් බලාගෙන ඉන්නකොට ඉන්න වෙච්ච කාලෙදී අපිට අවශ්‍ය වුණ එකම දේ යුද්ධය නතර කරන්න කියන දේ. ජනාධිපතිගෙන් ඉල්ලුවේ යුද්ධය නවත්තන්න කියලා. නවත්තල දෙන්න දෙයියෝ කියලා එල්ලුවේ මිනිස්සු. ඒ දෙයියෝ කියලා කියපු ගොඩක් මිනිස්සු අද මැරිලා යමන් කියලා කමෙන්ට්ස් දාන්න පත් වෙලා තියෙනවා.